ජීවවිද්‍යාව පේපර් එක අමාරුයි කියන්නේ ඇත්තද? නෑ. ඒක ලොකු බොරුවක්. 1 සිට 10 දක්වා පාඩම් තියරි කොටස් නිවැරදිව ඉගෙනගත දරුවෙකුට මෙවර පේපර් එක අභියෝගයක් වුණේ නැහැ. පේපර් එක අමාරුයි කියලා කියන්නේ 1 සිට 5 දක්වා පාඩම් වලට පමණක් ලෑස්ති වෙලා ගිය ළමයි. උසස් පෙළ විෂය ධාරාවේ නව ප්‍රශ්න රටාවට අනුකූලව නිවැරදිව ඉලක්කගත පිළිතුරු ලිවීම එනම් ස්පෙસિෆික් ආන්සර්ස් ලිවීම අනිවාර්ය කාරණයක්. ඒ සඳහා හොඳ පෙරසූදානමක් අවශ්‍යයි. නමුත් කියන්න කනගාටුයි බොහෝමයක් ළමයි විභාගයට යන්නේ හොඳ පෙරසූදානමක් රහිතව. ආන්සර් ස්පෙસિෆිසිටි ගැන සරල උදාහරණයක් කිව්වොත් උදාහරණයක් ලෙස විභාග ප්‍රශ්නයක් එන්න පුළුවන් කුඩා අන්ත්‍රයේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. එතකොට සමහර ළමයි ලියලා තියෙනවා මුඛ කුහරයේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය, ඒ වගේම ආමාශයේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය, අන්තිමට තමයි කුඩා අන්ත්‍රයේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකදී ළමයාගේ කාලය නාස්ති වීමක් සිද්ධ වෙන්නේ වැල්වටාරම් ලියන්න ගිහිල්ලා අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ නැතුව. බොහෝමයක් ළමයි විභාගෙ ලියලා එළියට එන්නේ Taman හරියට කළා කියලා විශ්වාසයෙන්. නමුත් පිළිතුරු පත්‍ර ඇගීමේදී Taman රූප සටහන් නිවැරදිව ඇඳලා නොතිබෙන්න පුළුවන්. රූප සටහන නිවැරදි ආකාරයට ඉගෙනගෙන නොතිබ්බනම් ඔබට විභාගෙදී ඒක නැවත අඳීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් වලට කලින් හොඳ පෙර සූදානමක් ඇතුව යන්න ඕගොල්ලන් ප්‍රවීණ ගුරුවරයෙක් ළඟට යන්න ඕන. වටේ ගිහින් වැල්වරාරම් ලියන්නේ නැති. නිවැරදි ක්‍රමවේදයට විෂය කොටස් ආවරණය කරන්න. තේලම පාඩම් අවශ්‍ය ප්‍රශ්න සහිතව ආවරණය කරන, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම් කටයුතු කරන ජීව විද්‍යා පන්තියක් ඔබත් සොයන්නේ නම් එප්සිලෝන් ආයතනයට නොවරදවාම පැමිණෙන්න. විභාග ප්‍රමිතියේ ප්‍රශ්න පත්‍ර. සියලු ප්‍රසිද්ධ පාසල්වල ප්‍රශ්න පත්‍ර අදාළ නියමිත කාලයට අනුකූලව පන්තිය තුළම සිදු කරවා මා විසින්ම ඇගීම් කටයුතු සිදු කරන නිසා ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන නිවැරදි ප්‍රමිතියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ඉතින් 2027 නව පන්ති ආරම්භය සඳහා මෙම අවුරුද්දේ අප්‍රේල් මාස 5 වෙනි දින ඔබත් වත්තල එප්සිලෝන් ආයතනයට පැමිණෙන්න. එතැන් පටන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 12 සිට 3 දක්වා වත්තල එප්සිලෝන් ආයතනයේ ජීව විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය මා විසින් පවත්වනු ලැබේ. ඉතින් ඔයාලට ජීව විද්‍යාව පන්තියට ෆිසිකල් වගේම ඔන්ලයින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔයාලට සියලුම රෙකෝඩින් පන්ති කාල සීමාව තුළ නැවත නැවත නැරඹීමේ හැකියාව ලැබෙනවා. මෙය ඔන්ලයින් වගේම ෆිසිකල් ස්ටුඩන්ට්ස්ලටත් ලැබෙන විශේෂ අවස්ථාවක්. ඉතින් එහෙනම් ජීව විද්‍යාව විෂය නිවැරදිව පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුතුමියකගෙන් ඉගෙන ගැනීමට අපි එප්සිලෝන් ආයතනයට පැමිණෙමු.